දැන් හරි. අපි මේ කැකිරි ගෙනාවා. කැකිරි සාමාන්‍යයෙන් හොයාගන්න අඩුයි. උෂ්ණ පැතිවල තමයි හැදෙන්නේ. අපි පොලේ ගිය වෙලාවට මේ ගෙඩියක් හම්බ වෙලා ගත්තා. මේක ලොකු කෑලි කපලා මිරිස් බැදලා වගේ මස් වගේ හදන්නත් පුළුවන්. අපි දැනට මේක පොතු ඇරලා කිරට උයන්න ගන්න පොල් කිරි දාලා. කොල්ලකට පොල් කිරි දාලා පොඩි බබාලට කන්න දෙන්න පුළුවන්. අපි මේකට තව එකතු කර ගන්නවා. කොස්සට එකතු කර ගන්නවා. රාම්පි තියෙනවා. කරපිංචා, අමු මිරිස්, සුදු ලුණු, රතු ලුණු තියෙනවා. මේක ඇට ගොඩක් තියෙනවා. මේ ඇට බෙන්ඩර් කරලා සීනි වලට ගොඩාක් දුරට ගන්නවා. ගොඩක් සීනි තියෙන අයට මේ ඇට බෙන්ඩර් කරලා මේ බිව්වහම සීනි ඇත්තටම අඩු වෙනවා. ඒක පොඩ්ඩක් මම හොඳටම දන්නවා. ඔයාලත් පොඩ්ඩක් බලන්න මේ ගැන. වෙන අනම්මනම් බෙහෙත් බොන්න ඕනි නැහැ. මේ කැකිරි ගෙඩියා පොලකින් ගෙනහලා මහ ගාණක් වෙන්නෙත් නැහැ. බෙන්ඩර් කරලා ගාණත් අඩුයි. බෙන්ඩර් කරලා දෙන්න තියෙන්නේ. ඔයාලගේ හස්බන්ඩ් හෝ වයිෆ් කෙනෙක් ඉන්නවනම් සීනි වැඩි නම් මේක දරුවන්ටත් හරි ගුණයි. කොස්සට දැම්මම ගොඩක්ම ගුණයි. බලමාළු හොඳට හොද්ද තියෙන හදන්න ඕන. බලමාළු හොද්ද තියෙනවා. බලමාළු හොද්ද බබාලට හදන්නේ කොස්සට. අද උදේ පාන්දර අපිට උයා ගන්න බැරි වුණා. අපි ඉතින් මාළු ගේන්න ගියා. ඉතින් දරුවට අපි ඒ වෙනුවට ටක් ගාලා හදලා දෙන්න රතු හාල් කැඳ වලින් බත් වලින් මේ කැඳ වගේක් ගත්තා. මේ කුකුවට ගත්තේ. මේක දැන් දරුවට දෙනවා බොන්න. ඒකත් හරිම ගුණයි. දරුවගේ බර වැඩි වෙනවා. ඔයාලත් මේ වගේ ගෙනල්ලා පොඩක් හදලා කන්න ගන්න බලන්න. මම මේක ගෙඩිය පිටින්ම සේදුවා. හිමිසී දැන් ආයෙ සෝදන්නේ නැහැ. පොඩ්ඩක් වතුර ගතිය වැඩි වුණාම ඒක රසය යනවා. අපි කිරට උයන්නේ. පොඩි බබාලට ගන්න පුළුවන්. කැකිරි ගෙඩිය කපා ගත්තා. අපි මේ ටික එල්ලේ මස් කරලා දාන එක හොඳයි. මේ භාජනයකට මේ ටික ගන්නවා. ඊපස්සේ මේක පොඩ වේලෙන තියලා ඇට වෙනම අරගෙන බෙන්ඩර් කරලා සීනි වලට බොන්න පුළුවන්. මේක ඔක්කොම නෙමෙයි බෙන්ඩර් කරන්නේ. පොඩි ටිකක් වේලලා මේස හැන්දක් වගේ පොඩ්ඩක් බෙන්ඩර් කරලා ගන්න පුළුවන්. අපි මේ කොසර ටික මේ ඉස්සලාම ලිපේ තැම්බෙන්න තියෙනවා. මොකද නැත්තම් මේක තැම්බෙන්නේ නැහැ. උකු ගතිය ගන්න අමාරුයි. මේක ඉස්සෙල්ලාම ලුණු ටිකක් දාලා පිටි ගතියමත් එක පොඩ්ඩක් ලිපේ තියෙනවා තැම්බෙන්න. මේකට පොඩි ලුණු ටිකක් එකතු කර ගන්න ඕනේ. එතකොට ඒ කොසට වලට ලුණු එකතු වෙනවා. තුන්දා තියෙනවා සල්නේ. ඊළඟට එතකන් අපි
රතු ලුණු ටික රතු ලුණු ටික පොඩියට කපලා කපා ඔන්න ඇති. දැන් රතු ලුණු ටික කපාගෙන ඉවරයි. දැන් සුදු ලුණු ටික කපනවා. දැන් සුදු ලුණු අනිවාර්යෙන් දාන්න ඕන. සුදු ලුණු දැම්මම වඩා රස වෙනවා. ඔයාලත් මේ වගේ හදන්න නේද? හදන්න එනවද කියලා. තව එකක් තමයි මේ මිරිස්. මිරිස් දැම්මම මුලිස් මේ රතු මිරිස් ගොඩක්ම දාන්න ඕනෙත් නැහැ. පොඩි බබාලා ඉන්නවා නම් මිරිස් ටිකක් හොඳටම ඇති. මාළු වලටත් හොඳටම මිරිස් දාලා තියෙන නිසා මේකට අපි මිරිස් විතරක් දාලා තව පොඩ්ඩක් විතර රතු මිරිසු දානවා. කරපිංච ටිකක් මෙහෙම පොඩියට කපා ගන්නවා. රාම්පි ටිකක් කපලා තියෙන්නේ. ඒක එහෙමම අපි මේකට එකතු කරගන්නවා. මේක දැන් අපි මෙහෙම තියලා පොල් ගාලා පොල් කිරි ටිකත් එකතු කරලා කොස්සරට ගිහුණාට පස්සේ ඒකට දාලා තියෙනවා. අපි මේ මාළු ගේනත් එක්කම මේ ලොකු මාළුවෙක් ගෙනාවා. ගෙනහලා ඉවර වෙලා ගෙදරදීම උඹලකට හදාගන්න පුළුවන් නිසා ඒක කොහොමද කරේ? අපි මේක ඉස්සෙල්ලාම ලොකු මාළුවෙක් ගෙනහලා කැපුවා. කපලා ඉවර වෙලා පොඩි තීරු මේ වෙන් කරලා ලුණුයි ගම්මිරිස් ලුණුයි කහයි ගොරකයි දාලා පොඩි වතුර පොඩ්ඩක් දාලා තැම්බෙන්න තියුවා. ඊට පස්සේ එළියට අරගෙන පොඩක් වේලෙන්න තියලා දැන් අපි මේ වගේ තට්ටුවක් ගහලා ලිපට උඩින් මේක දැන් උඹල කඩ වලට වේලෙන්න දානවා. දුම් තමයි අපි දාන්නේ වේලෙන්න. දුම් උඹලකට මේක හරි රසයි සුවඳයි. දුම් ගහලා ගන්න වේලලා ගන්න උඹලකට මේක පිරිසිදුයි රසයි. ගෙදරම හදා ගන්න. කිරි හොදි වලට වගේ දාලා පොළ සම්බෝල වලට දාලා කන්න පුළුවන්. මොකද අපි පාරින් ගන්නවා නම් ගොඩක් හොඳ දීලා ගන්න වෙන්නේ. ඒ තියෙන්නේ දුම් ගහලා වේලන උඹලකට ගෙදරම හදා ගන්න. බලන්න ලස්සන කොහොමද කියලා. දුම් ගහලා වේලුවට පස්සේ හරිම රසයි. මේ බලමාලු. බලමාලු එක පොඩක් රසක් තියෙනවා. දෙකම රසක් තියෙනවා කියන්නේ. ගොඩක්ම රස. බලමාලු උඹලකට ඇවිල්ලා හරිම රසයි. අනිත් කර මේ උඹලකට වගේ නෙවෙයි. දැන් අපි මේ ගෙදරම හදාගන්න උඹලකට. මේක තව සාමාන්‍ය පොඩි කුට්ටි වගේ කපලා මේ කරත් මේක ඉක්මනට වේල ගන්න ඕන නම් චූටි චූටි කෑලි වලට කඩලා අවුවේ දැම්ම නම් දැන් අවුව සැර නිසා අපි සාමාන්‍යයෙන් ගානට වේලලා අවුවේ දාන්න හදන්නේ. ගෙදරම හදාගන්න උඹල කඩ. ඒක දවස් දෙකක් විතර දුම් ගහලා ඊට පස්සේ අවුවේ දාම. ඔයාලත් රුපියල් 5000ක විතර මාළුවෙක් වගේ ගෙනහල්ලා හොඳ රසවත් උඹලකට ටිකක් හදාගන්න පුළුවන්. කඩයි උයන්නයි හදාගන්න පුළුවන්. මේ තියෙන්නේ අපේ තක්කාලි වගාව හා ඕමිරිස් කඩන්න එපා. මොකද ශගිපතා කොසට වෙනම තැම්බෙන්න තියුවනේ. දැන් ඒ ටික හොඳටම තැම්බලා තියෙන්නේ. දැන් හොඳටම පිටි වෙලා හොඳට තියෙනවා.
ඒකට දැන් අර කලින් කපාගත්තු මේ කැකිරි ටිකයි ඒ ටික දාන එකතු කරගන්න. එකතු කරගෙන පොල් ටික මිරිකලා දාන්න හදන්න. දැන් පොල් අපි මුලින්ම මිටි කිරි ටික දාන්න වතුර පොඩ්ඩක් දාන්න. හොඳට ඒක පොඩි කරගෙන ගොඩක් වතුර දැම්මහම අර උකු ගතිය හරි. ඒ නිසා පොඩ්ඩක් වතුර දාන්න ඕනේ. හොඳින් මිරිකලා මේ ටික අපි ඊට පස්සේ මේක දැන් කැකිරි එක පොල් කිරි දාලා මිටි කිරි වෙනම අයින් කරා. මේ දිය කිරි දාලා පහේ දාලා ඔන්න දැන් ලිපේ තියෙනවා. අපි මේක රස බලනකොටත් ඔයාලට ෆොටෝ එකක් දාන්න. ඔයාලත් මේ වගේ රෙසිපි හදලා අපිට දාන්න බලන්න. මේක වහන්නේ නෑ. වැහුවොත් මේක උතුල්ලා අහකට යනවා. සාමාන්‍ය හිතනකොට පොල් කිරි ටිකක් දාලා අපි කැමරට ගන්න බලන්න. අපි ඉතින් අරක තැම්බෙනකන් මාළු ටික අනිත් පැත්ත හරවලා දුම් වදින්න එලෙන්න තිබ්බා. දැනටමත් ඒලා තියෙන්නේ. දැන්ටම කරගෙන දානවා. ඕපනකොට පොඩක් හයියට වගේ තියෙනවා. යවම වේලිලා වදින්න දීලා එමෙට අවුව වේලෙන්න තියන්නවා. අපි පොඩි වගාවක් කරා. මේ තක්කාලි වර්ග දෙකක්. මේක සාමාන්‍යයෙන් පොකුරු හැදිලා පොඩි දිගට හැදෙන්නේ මේ ගෙඩි. මේකේ රවුම් ගෙඩි හැදෙන්නේ. මේකේ සුදු වෙනවා. මේකේ මේ කොළ සාමාන්‍යයෙන් කහ වෙලා පිටිමකුණු හැදිලා ඒකට අපිට මුලදීම බෙහෙතක් හොයාගන්න බැරි වුණා. දැන් තමයි අපි ඒක හොයාගත්තේ. දැම්මට පස්සේ සාමාන්‍ය තත්ත්වයකට දැන් ඇවිල්ලා තියෙන්නේ. සුදු ලුණු දුම් කළ සබන් වතුර දාලා දවස් 3ක් වගේ පල් වෙන්න තියලා ස්ප්‍රේ කරන්න ඕන. මේ ඊට පස්සේ තමයි ඒක හරියන්නේ. මේ ඔයාලා මොනවා කියනවද දන්නේ නැහැ. ඒක එන්ඩේරි මිරිස් කියනවා. මාළු මිරිස් හෝ මිරිස් කියනවා. මේකේ අපි පොඩි පැල ඉඳුවේ. දැන් මල් හට අරගෙන තියෙන්නේ. ඒකට අපි පෝර වශයෙන් බිත්තර කටු කොම්පොස් පෝර කෙසෙල් එලි පොඩි පොඩි පෝර වගේ එකතු කරලා බිත්තර කටු හැමදේම පොඩි පොඩි දේවල් එළවලු වහක දාන ඒවා. ඒක නම් මලුත් ඇදලා තියෙන්නේ. හැමදේම එකතු කරලා මික්ස් කරලා දානවා පෝර වශයෙන්. මේ තියෙන අපේ චෙරි ගහේ චෙරි හැදිලා. චෙරි ඊට පස්සේ මිදි මේ තියෙන්නේ අපේ මිදි වගාවේ යස්වැන්න මිදිවල චූටි මිදිවල හැදිලා තියෙනවා. තියෙන්නේ අපේ අඹ ගහේ මල් අටගෙන තියෙනවා. ඒ අතර peer තියෙනවා. peer ගෙඩි තියෙනවා. ඒක හැදිලා තියෙනවා. දෙලුම් තියෙනවා. මේකේ තියෙනවා අපේ ගස් ලැබු. මේක නම් මල් ගස් ලැබු ගහක්. කාපි හේවනට වගේ. මේ තියෙන අපේ දෙලුම් ගහේ හැදිච්ච දෙලුම් අස්සන්න. පොඩි පොඩි ගෙඩි. මේ තියෙන්නේ අපේ අනිත් මිදිවලු. හැදිලා පොඩියට පළවෙනි පාරමේ වෙන දිගටම පෙන්නන වැඩ. මගේ මිදි පැලේ. චූටි මිදිවල හැදිලා තියෙන්නේ. එතනක් තියෙනවා පොඩි මිදිවල. ඔයාලත් මේ වගේ පොඩි දේවල් බලමු අපේ හොද්ද දැන් කොහොමද කියලා. දැන් බීගෙන එනවා. කවලම් කරනවා. හොද්ද පැහිගෙන එනවා.
මේකට තාම මිටි කිරි දැම්මේ නැහනේ. දිය කිරෙන් තමයි මේ තම්බන්නේ. දැන් වෙන්න දෙනවා. දැන් අපේ හොද්ද දැන් මීගෙන එනවා. අපි ඒ සමගම මේ කංකුම් ඩෙවල් දාන්න හදන්නේ. එතකොට කෙකිරි මාළු ඇඟුල් පොට්ටායි කංකුම් ඩෙවල් එක. කංකුම් ඩෙවල් එක මේක පොඩියටම කපන්නේ නැහැ. එතකොට හරියන්නේ මේක කුට්ටි පිටින් කෑලි පිටින් තියෙන. මේක සාමාන්‍ය ලොකු ඩෙවල් එක සයිස් එකට කපා ගන්න. ඉතින් සෝද ගන්න. මේ ඩෙවල් එකට දාන්නේ. සමහර කට්ටිය සම්පූර්ණම ගහ පිටින්ම ඩෙවල් එකට දානවා. අපි ලේසියට ටක් ගාලා තියෙනවා. මේක දාන්නේ අපි සාමාන්‍යයෙන් ලොකු පීලෝණු ගෙඩියක් ලුණු ගෙඩිය කපාගෙන අපි දාගත්තා. ඊට පස්සේ තක්කාලි පොඩි ගෙඩි දෙකක් දාගන්න. ඔයාලට තක්කාලි අවශ්‍යම නම් විතරක් දාගන්න. නැත්තම් නිකම්ම ඩෙවල් එක දැම්ම ප්‍රශ්නයක් නැහැ. ගොඩක් රස එනවා තක්කාලි ගෙඩියක් වගේ දාගත්තා. ඒකට අපි සෝදාගත් කරපිංච එකතු කරගන්න. අපි මුලින් කැකිරි ව්‍යංජනේ හැදුවම ඒකට දිය කිරි දාලා තම්බා ගත්තා. ඔව් දැන් ආයි මේ මිටි කිරි ටික දාලා කවලම් කරගන්න මේ හදා. මිටි කිරි ටික දාන්න. මිටි කිරි ටික දාලා අවශ්‍ය ප්‍රමාණයට ඔයාලට රසය අනුවට ලුණු එකතු කරගන්න පුළුවන්. අපිට මේකේ ලුණු පොඩ්ඩක් මදි. අපි එනකට ලුණු පොඩ්ඩක් එකතු කරගන්නවා. දැන් හරි. මේකට තියනවා. කොහොමද පාට? අපි අර කැකිලි ව්‍යංජනේ මේ දැන් ඉදිලා හරි. ටක්කර. අපි මේ කැකිලි ව්‍යංජනේ හදාගෙන ඉවරයි. අපි ඒක බා ගන්න හදන්නේ. පස්සේ බලමාලු සෝස් පෑන් එක අරගෙන ලිපේ තියලා පොඩ්ඩක් තෙල් රත් වුණාන් පසු පොල් තෙල් දානවාද ඔලිව් තෙල් දානවාද ඔලිව් තෙල් තියෙනවා නම් විතරක් දාන්න. අපිට ඔලිව් තෙල් තියෙන නිසා අපි පොඩ්ඩක් ඔලිව් තෙල් දානවා. ගොඩක් දාන්න ඕනෙත් නෑ ඩෙවල් එකට. සාමාන්‍යයෙන් පොඩ්ඩක් දාන්න. මේක හැමතැනම යන්න ඕන විදිහට කවලම් කරන්න.
තෙලක් දාමු. අබ තෙල් ටික රත් වෙනකන් ඉන්න ඕන. පොඩක් අර වතුර ගතිය තියෙන නිසා තමයි අර සද්දෙට තියෙන්නේ. අබ සොරපයක් දාලා අබ ටික පුපුරන ගන්නද. ඒක දුව ටිකක් එකතු කරගන්න. ඊළඟට සපන්නට ඊළඟට කරකින් පැත්තේ සමගම දාන්න. අපි දැන් මේ සංකුන් දෙයකට බින්දේ වැඩි කරගෙන මේක උඩින් දාන්නේ මොකෝ යට වැටුනොත් මේක පිච්චෙන්න බලනවා. මෙන්න අපි දෙවල් එක පොඩ්ඩක් තැම්බෙන්න තියෙනවා. අපි දැන් දෙවල් එක ඕන ගානට හැදලා තියෙන්නේ. කෑලි මිරිස් කෑලි මිරිස් පොඩ්ඩක් උඩින් දාන්න. අවසානයේ අපිට ලුණු මදිනා ලුණු පොඩ්ඩක් අපිට ගන්න පුළුවන්. මේකට නම් අපි ලුණු නැති රස බලන්න තියෙනවා. අපි ඊළඟට මේ සොයා සෝස් පොඩ්ඩක් විතර දාගන්න. ගොඩක් නෙමෙයි. අසාමන ටිකක් දානවා. එහෙනම් අපි නම් පොඩ්ඩක් දාන්න. බලන්න. අම්මා දැන් රිකෝඩ් කරනවා. මේ හදාගත්තු SP එක අස බලන්න හදන්නේ ඔයාලත් එක්ක. Every Anjani. පස්සේ කොණ්ඩේ එක බලමාලු කරි එක දාන්න
අපිට තියෙන්නේ රස බලන්න. බලමාලු, කැකුළුපත්, කංකොන්ඩේවල්, කැකිරි, ව්‍යංජන කොස්සට සමගින්. එහෙනම් බලු හැමෝටම බොහොම ස්තුතියි. අපේ channel එක subscribe කරන්න, like එකක් දාගෙන යන්න. එහෙනම් bye bye. Chef madam. හරි වරන්ටි ඇතුලේ ඉන්න. එන්නක ගමට.